පිටියට ගී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් දිරක් මැව්වයි කිචි පිටියට ගී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් දිරක් මැව්වයි අයියන්ගේ හිත අතර නොකී කතා රැඳුණයි පායි පානු දොඩින්න සුමංගුණම් නැතිවයි අයියන්ගේ හිත අතර නොකී කතා රැඳුණයි පායි පානු දොඩින්න සාදරයෙන් පිළිගන්නවා. වගේ පුංචි දුව පුතා එක් කරගෙන මෙතෙන්ට එන්න කියලා අපි ලෑස්ති වෙලා ඉනවා ඒගොල්ලන්ගේ ටොෆිය හැඳීමේ තරඟය ආරම්භ කරන්න. සම්මි මට පොඩි අවස්ථාවක් දෙන්න. ඉමේෂ්. කරුණ කපල් එක. අනේ මහත්යත් සින්නා මාත් එක්ක. ඒ පාරචි වයි. ඔබට අද දවසේ ගැන මේ සුන්දර දවස් ගැන මොකක්ද කියන්නේ? මායට විස්තර කියනවා කියන්නේ. ඇත්තටම රජී අයියේ හොඳට මේ උත්සවයේ සංවිධානය කරලා තියෙනවා. කට්ටියම ගොඩක් මහන්සිලා තියෙනවා. ඉතින් ඇහෙන්නේ නැහැ. අපි ලං කරන්. එතකොට අපිට ගොඩක් සතුටුයි. අපි හැමෝම මෙහෙම ඇවිල්ලා ලංකාවේ විදිහටම මේක ලං කරගන්න සමරනවා. ඒක නිසා මුලින්ම සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒක මෙයාට පුළුවන්. අද මෙතනට ආපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඉමේෂ් සහ එම මහ මෙන්න වියද මහත්මියට ලැදරිය නාඩ යන සැටි බලයි කලු සේලේ ඇඳලා නෙවිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු
ඔලිඳ තිබෙන්නේ කොයි දේසේ දහසක් වීලා වනනු තනාලා දැදේ අතලා බලයි කඳු තුන්ගේ මනසේ උළුයි පිලුඩ ඔලිඳ කෙලින සැටි කලයි කලු හැබැයි එයමට ඔයමට මනප නම්බන් අපි චුත්තාලයන් නිතිරි කලේබන් ඔයමට මනප නම්බන් අවසට කැන්නන් යන්නම් අපි චුත්තාලයන් නිතිරි කලේබන් ඔයමට මනප නම්බන් අවසට කැන්නන් යන්නම් මගුල් පොල්පරිනම් ඒකට මේ ෆින්ලන්ඩ් සේනයෝගී අපේ සූර්ය මංගල්‍ය උදාවයි. අපි ආදරය කරන අපේ පවුලේ අය, අපි ආස කරන ලංකාවේ මේ හැමදේම අපි ළඟ නැති වුණත් අපිට මුණ ගැහෙන ලස්සන හදවත් තියෙන මේ මිනිසුන් සමග හරි ආදරණීය සතුටු පිරුණු දවසක් එදා අපි හැමෝටම විඳගන්න පුළුවන් වුණා. ආදරය, සතුට, විනෝදය, එකමුතුකම පිරුණු ලස්සන මතකයන් ගොඩක් එකතු වුණු සූර්ය මංගල්‍ය උදාවක් එදා අපි විඳගත්තා. කෑ ගහලා
සතුටු වෙලා හරි විනෝදයෙන් අපේ ආදරයේ සතුට රැඳුණු මතක පිරුණු දවසක් එදා ඒ විදියට ගත කරන්න පුළුවන් වුණාට තෙවිතුනි ඔබට ස්තුති වේවා. Vamos, Radhe!